empty. empty කියලා කියන්නේ හිස් කියන අදහස. nothing inside. ඇතුළේ කිසිවක් නැහැ. or no one inside. ඇතුළේ කිසිවෙක් නැහැ. empty bottle. හිස් බෝතලය. empty box. හිස් පෙට්ටිය. empty classroom. හිස් පන්ති කාමරය. empty wallet. හිස් මුදල් පසුම්බිය. ඒ වගේම empty handed කියලා අපි යූස් කරනවා. මෙන්න බලන්න. they came empty handed. එයාලා ආවේ හිස් අතින්. ඒකේ අදහස එහෙම වෙන්න පුළුවන්. ඔවුන් කිසිම gift එකක් ගෙනාවේ නැහැ. නැතිනම් ඔවුන් කිසිම result එකක් ගෙනාවේ නැහැ. එහෙමත් නැතිනම් ඔවුන් ගෙනාපු කිසිම success එකක් නැහැ. කිසිම සාර්ථකත්වයක් ඔවුන් ගෙනාවේ නැහැ. මේ වගේ අවස්ථාවල අපි කියනවා they came empty handed. emptiness කියනවා හිස් බව කියන නාමපදය. emptiness. ඒ වගේම ඔබ දන්නවද මේ empty කියන word එක ඉතාම ලස්සනට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ විදියටත්. empty mind. හිස් මනස. empty mind. හිස් මනස. ඒ mind එකේ කිසිම අරමුණක් කිසිම සිතිවිල්ලක් නැහැ. empty words. හිස් වදන්. හිස් වචන. කිසිම තේරුමක් නැති කිසිම අවංක බවක් නැති වචන. empty life. සතුටක් අරමුණක් නැති ජීවිතයක්. empty life. empty smile. ඒ smile එකේ කිසිම emotion එකක් නැහැ. කිසිම හැඟීමක් නැති සිනහවක්. empty people. ඒගොල්ලන් ගාව kindness කරුණාවන්ත බව නැහැ. කිසිම ගැඹුරක් නැහැ. කිසිම value එකක් වටිනකමක් නැහැ. empty heart. ආදරයක් නැති උණුසුමක් නැති හදවතක්. මේ වගේ ලස්සන වචන භාවිතයන් තිබෙනවා ඉංග්‍රීසි භාෂාවේ. ඔබට මේ භාෂාව ඉතාම පහසුවෙන් හසුරවන්න පුළුවන් මෙවැනි වචන ඉගෙන ගත්තට පස්සේ. හේතුව ඔබට පේනවා මේ empty කියන word එක අපි දැකපු මතු පිට අර්ථයෙන් පමණක් නෙමේ භෞතිකව යම් දෙයක් යමක් තුළ යම් දෙයක් නැහැ කියන අදහසින් පමණක් නොවේ. ඊට එහා ගියපු empty කියන word එකේ තේරුම් ගොඩකින් ලස්සනට භාවිතා කරන්න පුළුවන්. So stay tuned for more with U-Turn Real Life English. U-Turn Real Life English සමග රැඳී සිටින්න ඔබට මෙවැනි තවත් බොහෝ දේවල් ඉගෙන ගන්නට පුළුවන් ඉදිරියේදී.